ගයිස් නෝත් කැරලනාවල මයිකල් ස්මිත් කියලා මනුස්සෙක් හිටියා. එයා AI එක යූස් කළා. එයාගේම සින්දු දහස් ගාණක් හැදුවා. ඊට පස්සේ ඒ සින්දු ටික Spotify, Apple Music, Google Music, YouTube Music කියලා හැම ප්ලැට්ෆෝම් එක තියෙන හැම ප්ලැට්ෆෝම් එකම අප්ලෝඩ් කරලා තියෙනවා. ඊට පස්සේ තමයි හොඳම සීන් එක. එයා ඊට පස්සේ වෙන AI එක යූස් කළා. බොට් AI එක යූස් කළා. එයාගේ සින්දුවම ආපහු රිපීටඩ්ලි ඒ කියන්නේ එකම සින්දුව නැතුව මෙයාගේ දහස් ගාණක් සින්දුවම ප්ලේලිස්ට් එකක් වගේ ආපහු රිපීටඩ්ලි ස්ට්‍රීම් කරලා තියෙනවා. එක දවසට ලක්ෂ 6 වතාවක් වගේ එයාගේ සින්දුම AI ප්‍රෝග්‍රෑම් තියලා ඒක ප්ලේ කරගෙන ඉඳලා තියෙනවා. එහෙම කරලා තියෙන එයාලා එයා ඒ සින්දුව ප්ලේ කරන ගාණක් ගානේ ඒ සින්දුවට රොයල්ටි ෆී එකක් තියෙනවා. ඒ සින්දුවට කමිෂන් එකක් මෙයාට එනවා. උදාහරණයක් විදියට ඉරාච්චේ සින්දුවක් අපි ඇහුවා කියමුකෝ Spotify එකේ. ඉතින් ඒ අහන සැරේ ගානේ ඉරාට්ට එකෙන් සල්ලි යනවා. ඒ වගේ තමයි මෙයාටත්. මෙයානේ සින්දුවේ ඕනර්. ඉතින් මෙයාටත් ඒකෙන් සල්ලි ඇවිල්ලා තියෙනවා. මෙයා මේ එකකින් දාලා හදපු සින්දුව වෙන AI වලින් ඒකම බලලා ඒ අහපු නිසා මෙයාටමයි සල්ලි හම්බ වෙලා තියෙනවා. ඔයා හිතනවා වගේ පොඩි ගාණක් නෙවෙයි. මිලියන 8ක් එයා ඒකෙන් හම්බ කරලා තියෙනවා. සාමාන්‍යයෙන් එකම සින්දුව රිපීටඩ්ලි එකම සින්දුව දහහා හිටියොත් බොට් එකක් තමයි කියලා. ඒ කට්ටියත් හොයාගෙන නැති. ඒ වුණාට මෙයා එහෙම නෙවෙයි. දහස් ගාණක් සින්දු එක එක ප්ලැට්ෆෝම් වල එක එක වෙලාවට එක එක සින්දු අහලා තියෙනවා. ඒක නිසා ඉතින් හොයාගන්න කියලා හිතන්නවත් බැරි වෙලා. ඉතින් මෙයාත් අවුරුදු 2 3ක් කිසිම රස්සාවක් කරන්නේ නැතුව ආතල් එකේ ජීවත් වෙලා තියෙනවා. හැබැයි මේ ළඟදි තමයි එයා කොටු වුනේ. ඉතින් ඒ ප්ලැට්ෆෝම් එකේ කට්ටියත් උසාවියට නඩු දාලා මෙයා හම්බ කරපු මිලියන 8 දශම ගානම ආයි හරවලා ගෙවන්න කියලා තියෙනවා. ඒ වගේම එයාට අවුරුදු 3ක් විතර හිරෙත් යන්න සිද්ධ වෙනවා. ඉතින් ගයිස් ඔයාලා මොනවද හිතන්නේ? ඒ මිනිහා ඇත්තටම මොලේ තියෙන වැඩක් කරාද? නැත්නම් ඉතින් හොර වැඩක් කරාද? ඔයාලගේ අදහස යටින් කමෙන්ට් එකක් විතර දාන්න. ඒ වගේම අපි ෆලෝ කරලා නැත්නම් අනිවාර්යෙන් ෆලෝ කරන්න. මම මිස්ටර් එල්.කේ වොයිස්.